අල් නසා 1 අල් හිලාල් 1. ඉතින් මේ මැච් එක ඩ්‍රෝ එකක් ගිහින්ද රොනාල්ඩෝට තව මැච් එකක් යනකම් ඉන්න වෙනවා සෞදි ප්‍රෝ ලීග් එක වින් කරන්න. ඉතින් ඔයාලා දන්නවා දැන් තිබ්බ මැච් එක වින් කරා නා රොනාල්ඩෝ ඒ වෙලෙම සෞදි ප්‍රෝ ලීග් එක වින් කරන්න තිබ්බා. ඒ අන්තිම මොහොතේ ලාස්ට් මිනිට් ගෝල් එකකින් ඒ chance එක රොනාල්ඩෝට මිස් වුණා. ඉතින් අල් නසාලා තමයි ෆස්ට් ගෝල් එක ස්කෝර් කරේ. ඉතින් ඒ ස්කෝර් කළා සෑහෙන්න වෙලාවක් යනකම් ගේම් එක අල්ලගෙන හිටියා කොහොම හරි ගෝල් එකක් දෙන්නේ නැතුව. මෙතන ලාස්ට් මිනිට් වල ගහපු ගෝල් එකට වඩා මට තියෙන ප්‍රශ්නේ තමයි මේ දීලා තියෙන 8 මිනිට් එක්ස්ට්‍රා ටයිම් එක. 8 මිනිට් යන්න තරම් මොකක්ද උනේ මේ මැච් එකේ? ඉතින් මගේ අයිඩියා ගන්න මේ 8 මිනිට් දුන්න එක නම් අන්ෆෙයර්. මේ මැච් එකේ 4 මිනිට් මිනිමම් ඇති හොඳටම මැක්සිමම් 4 මිනිට් ඊට වඩා නම් දෙන්න වටින්නේ. මොකද ඒ තරම් ටයිම් වේස්ට් එකක් උනේ නැහැ සෙකන්ඩ් හාෆ් එකේ. ඉතින් ලාස්ට් මිනිට් වල මේ කරපු ත්‍රෝ එක කෙලින්ම ගෝල් එකටමයි ත්‍රෝ කරේ. ඉතින් සයිඩ් ලයින් වල ඉඳන් මේ ත්‍රෝ කරපු එක ගෝල් කීපර් කැච් කරගන්න ඕන්න මෙන්න දීදී අපි දැක්ක ඉනිගෝගේ ටච් වෙනවා. ඉතින් ඔයාලා මේ උඩ බැලුවත් පේන්නේ කොහොමද මේක උනේ කියලා. ඉතින් ඒ දෙන්න ටච් වුණාට පස්සේ ගෝල් කීපර්ට බැලන්ස් එක නැතුව කියලා තමයි ගෝල් එක අල්ලගන්න බැරි උනේ. ඒත් ඒ වෙලාවේ ගෝල් කීපර් කෙනෙක් විදිහට එක්ස්පීරියන්ස් තියෙන ඕක පුෂ් කරන්න ඕනේ එයා එකට. ඉතින් ඔයාලට මේ පේන්නේ රොනාල්ඩෝගේ ෆේස් එක කොහොමද ඒ ලාස්ට් මිනිට් ගෝල් එක කන්සිඩර් කරාට පස්සේ කියලා. ඉතින් එතන පට් අවුල් ගියා. මේක බලද්දී අපිටත් අවුල් ගියා. මොකද අපි හිතුවේම සෞදි ප්‍රෝ ලීග් එක දැන් රොනාල්ඩෝ වින් කරාමයි කියලා. ඉතින් මේ දිනේ දැනට පොයින්ට් ටේබල් එක තියෙන විදිහ ඉතින් මේ යන විදිහට රොනාල්ඩෝට තව සතියක් ඉන්න වෙනවා මේක බලාගෙන. මොකද දැනට රොනාල්ඩෝට ඒ කියන්නේ අල් නසා වලට එක මැච් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. අල් හිලාල් වලට මැච් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ නෙක්ස්ට් මැච් දෙකම අල් හිලාල් වින් කරොත් රොනාල්ඩෝට අනිවාර්යයෙන්ම අන්තිම මැච් එක වින් කරන්න වෙනවා සෞදි ප්‍රෝ ලීග් එක වින් කරන්න. ඉතින් ඔයාට හිතන විදිහට අද මැච් එක වින් කරන්න ඕන කවුද? අල් හිලාල්ද අල් නසාද? ඒක අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන